කොහොමද කියලා. රසවත් ආහාර තිබුණත් මේ මැදුර තුල අපහට උරුම නැත ඒවා කිසිම කාල ජීවත් වෙන්න වත් මට ශක්ති බල දෙන රොටියද කන්නේ පොඟවා කඳුළු වල. රොටියක් ලැබුණට රොටිය කන්න සම්බෝල හොදි හම්බ වුණේ නැහැ. අම්මා රොටිය අරන් කද්දී වැටෙන කඳුළු වලට කන රොටිය පෙඟෙනවා පින්වතුනි. ඒ කඳුළු හොද්දයි අම්මගේ රොටියට රසවත් උනේ. ඒ අසරණකම අහිංසකකම අම්මා කෙනෙක් විඳින දුක අවසන් වෙන්නේ කොතනින්ද පින්වතුනි? දවසකට තියෙන රෙදි ගොඩවල් හොදලා මොන දේවල් කළත් පිට රැටියන්ට කවදාවත් ඒක ඇති වෙන්නේ නැහැ. දහසක් දුක් වේදනා විඳිමින් දූවිලි කුණාටු වෙන කාලෙට මහා දුක් විඳිමින් තමන්ගේ දරුවෝ වෙනුවෙන් කහවණුව හොයන්නට මේ ලක්බිමට කහවණුව ගෙනෙන්නට දුක් විඳින අපේ අහිංසක අම්මා පින්වතුනි මේ බණ කතාව ලියලා දෙද්දී ඇය මෙහෙම කතාවක් කියනවා. පොඩි හාමුදුරුවනේ රටේන හැම අම්මම ඔය දුක විඳින්නේ නැහැ. සමහර අම්මලා මෙන්න මෙහෙමයි පිට රට දිවි ගෙවන්නේ. එන සාම හරණාය මැද පෙර දිගට අමතක කර තාම දරුවන් සොඳට පිට රැටියන් සමගින් රං රසට ජීවත් වෙති සැප විඳිමින් ජයට තම දරු පවුලද අමතක වෙනවා නියාඩන් නාටමින් කැරකෙනවා කලකිරෙනවා ඇවුවත් ඒ මොනවා ඒ අය අතරෙත් හොඳ අය පාසු වෙනවා ඇඟිලි ගනිදින ගෙවා දාමන්න හොඳ ලලනාවන් තම රට යන්න දරුවන් හිමියන් සිහි කරමින් ඉන්නවා හොඳ අය රටක් වටින්න සමහර අම්මලා රට ගිය දවසේ ඉඳන් ඇඟිලි ගනිනවා ලංකාවට එන්නේ කවද්ද කියලා. අද සමහර අම්මලා ලංකාවට ඇවිත් දින ගනිනවා පිට රට යන්නේ කවදාද කියලා. මේ වෙනස තමයි අද රටේ තත්වය. පින්වතුනි මෙලෙසට අවුරුදු 5ක් මේ අසරණ අම්මා පිට රට සේවය කළා. දැන් ලංකාවේ මොනවා වෙලා ඇද්ද? අම්මා පිට රට දුක් විඳිනවා. මාසයක් ගානේ මුදල් ටික ලංකාවට එනවා. කාලය දැන් ගෙවි ගොසින් වසර 5ක් වුණ සැමියාගේ වෙනස් වුණා නොසිතු විලසින වෙන ළඳකගේ ඇසුර සොයා ගෙයින් පිටත් වින දෙවියනි පොඩි දරුවන් ලොව උනාලු අසරණ. ස්වාමියා මොකද කළේ? වෙනත් ළඳක් අරගෙන විවාහ වුණා.
ගේ දොර උකසට විකිනෙනවා. දරුවන්ට හිමි තැන දැන් කොහෙද? ආච්චි අම්මා විතරයි. සැබවින්ම ආච්චි අම්මා දරුවෝ ටික බලා ගනීද? කන්න බොන්න දුන් මිත්තනියද මිය දුනා අනේ සදා පිලිසරණක් නැති බව දැනුණා. මව පිට රට පියා කොහෙද සැඟවේ තිබුණා. ළමා නිවාසයක දරුවෝ කාලය ගෙවුණා. අවුරුදු 5කින් තමන්ගේ ගම රට එන්නට ඇය සූදානම් වෙනවා දහසක් පැතුමන් පිට. ලියුමක් වත් නැත්තේ මොකද කාලයකින් මට. එහෙම හිත හිතා නැග්ගා ගුවන් යානයට. ඇය රට ගියේ මොකටද? දරුවන්ට උගන්වන්න ගේ දොර හදාගන්න. ඇය ඔක්කොම හම්බ කරගෙන දැන් ලංකාවට එනවා. ඇවිත් බලනකොට උන්නු තැන ගේවත් නැහැ පින්වතුනි. ලක්බිමට ආපු ඇය ගේ කොහෙද කියලා හොය හොයා ඇවිදිනවා. ගමේ අය ඇය වඳුර ගත්තා. ගම්මැද්දේ ආය ඇය හඳුනාලා විස්තර පවසයි සැම පහදාලා. සැමියත් දරුවොත් නැත කොහේ කියලා අම්මත් ගියේ ඇයි මාතනි කරලා. හම්බ කරන සෑම දේ නැති වුණා මට. සැමියත් දරුවොත් පවුලත් නැති කොට. වැදුවම්මත් මිය ගියේ මගේ කරුමයට. තැන තැන වැළපේ ඉවසනු කෙලෙසට. ඇයට දැන් දරා ගන්න බැහැ පින්වතුනි. අවසානයේ අය මෙතෙක් දරුවන් සොයා මහමග දස අත මම දිව ගියා. මගේ කියලා කිසිවෙකුත් නැත වෙන්න පිහිටක් දුක කියා. පටාචාරාවක් උනාමම දරුවෝ හිමි මාව පිය සොයා. සරණ යමි බුදු හිමියනේ ආද සිරිපතුල ළඟ දානතියා. සිරිපතුල ළඟ දානතියා. දරුවොත් නැහැ, ස්වාමියාත් නැහැ, අම්මා තාත්තත් නැහැ, හදපු ගේ දොරත් නැහැ, හම්බ කරපු වස්තුවත් නැහැ. ඔබ නම් මොකද කරන්නේ?
හදවතට අවංකව කියන්න මොකද කරන්නේ? බෙල්ල වෙලදා ගන්නවද? වහ බොනවද? මැරෙනවා. නැත්තම් ඇයට වගේ රුවක් තිබුණා නම් නියත වශයෙන්ම වැරදි මාවතකට යනවා. නමුත් ඇය අදටත් මේ සම්බුදු ශාසනයේ පැවිදි මෙහෙණියක්. පින්වතුනි, ඇගේ ලස්සන කතාව මගේ අතට දෙනකොටත් ඇගේ දැහැසි කඳුළු පිරුණා. ඒ ලස්සන මෙහෙණියක මගේ හදවතට කතා කරලා කිව්වේ, ලෝකෙටම කියන්න අම්මාවරු දුක් විඳින්නේ දරුවෝ වෙනුවෙන් කියලා. බලන්න පින්වතුනි, මේ වාගේ දුක් කිසිම කෙනෙකුට උරුම නොම වේවා. ඉතින් කොෙදාමා සෙව්වසන සුම වියෝගය ඇත හද පෙලං. එපා කිසිවක් මෙයින් මතු මට සසර මායිම කෙටි කරං. උතුම් සේනාසන පිහිට වේවා. නිවාගන්නට දුක් සුසුම්. ඔබ කැමතිද ඔබේ කොණ්ඩේ කපලා අහකට දාන්න? හැටපැන පොයගෙන් නෙවෙයි යව්වේ. හෙට ඔක්කොම මෙහෙණියක් වෙලා එයිද දන්නේ නැහැ. පින්වතුනි, ඇය සැබවින්ම මෙහෙණියක්. දාන මාඩල තෙක් දිගට නැතිවර ලෙස මුලින් කපලා දමා කසාවෙත පොරවලා මින් මතු මෙහෙණියක වන්නෙමි මෙමා. ලොවේ පින්බර ලඳුනි මේ කරුණ ආදර්ශයට ගෙන සෑමා වැඩ කරනු ජීවිතය අභියස බුද්ධියට හදවත නමා. හදිස්සි වෙලා තීරණ ගන්න එපා. හදවතට ඉඩ දෙන්න එපා තීරණ ගන්න. බුද්ධියට නවන්න හදවත. කාන්තාව කියලා වෙනසක් නැහැ. මෙහෙණි ශාසනය ඔබටත් විවෘතයි. සම්බුද්ධ ශාසනය ඔබටත් විවෘතයි. මම කැමති මේ ඉන්න පිරිස එවන් උතුමාණන් කෙනෙක්ගේ ඒ උතුම් මෙහෙණියකගේ ආදර්ශයේ හිතට අරන් ඔබේ දිවි මඟ සරු කරගන්නවට. පින්වතුනි, ඒ අහිංසක අම්මා අද මෙහෙණියක්. අද මෙතන මෙහෙණියක් නොවුනත් දහ දුක් විඳපු අම්මලා, දරුවෝ හදන්ට අප්‍රමාණව දුක් විඳපු අම්මලා කොච්චරනම් බනහන වැද්ද. පින්වතුනි, මොහොතක් කල්පනා කරන්න. අම්මා කෙනෙක් මේ ලෝකේ දරුවෙක් බිහි කරන්න විඳින වේදනාව මේ ලෝකේ අපි කාටවත්ම වචන වලට කියන්න පුළුවන් කමක් නැහැ. අම්මා කෙනෙක්ගේ පපුවේ කැකෑරෙන දරු සෙනෙහස
වචනවලට කියන්න බෑ. අද ඔබේ පන්සල දිදුලන පන්සලක් කලේ මේ අම්මාවරුන්ගේ මේ පියවරුන්ගේ කැපවීම මත. අද මම මෙතන බණ කිව්වට බණ කියන මගේ කටහඬ බණ කියන මගේ මුව මේ ලොවට දන් දුන්න මගේ රත්තරන් අම්මා අද මෙතන බණ අහනවා. පින්වතුනි, එදා ගෙදරින් එන්න පිටත් තුන වෙලාවේ කටුමැටි බිත්ති 4 මැද පිදුරු හෙවිල්ලලා වහල හදපු පුංචි නිවස අලුතින් ගඩොලට නිමා කරන්නට අඩි තාලම යොදපු බැම්ම ළඟ පන්සලට එන්න දන නමනකොට මගේ අම්මාගේ ඇස්වල කඳුළු කඩාගෙන වැටුණා. බුදු පුතේ මාව දාලා යන්න එපා කියලා. ඒ අම්මගේ ඇස්වල අගින් වැටෙන කඳුළු වැටුනේ සැබවින්ම අම්මා කෙනෙකුට දරුවෙක් නැති වෙන දුක දරා ගන්න බැරි හින්දා. එදා ඒ අම්මගේ ඇස්වල වැටෙන කඳුළු පිහදාලා පන්සලට ඇවිදිලා අතපැන් වක් කරලා පන්සලට දන් දුන්න වෙලාවේ අම්මා කිව්වේ එක දෙයයි. බුදු පුතේ කාචීවරේ දාලා කවදාවත් ආයෙන්න එපා කියලා. අම්මා ඒ කියපු වදන මැරෙනකන් මගේ පපුවේ කෙටුවා වගේ තාම මතකයි. පින්වතුනි, ඒ ආදරණීය අම්මගේ හදවතේ ගලපු දරු සෙනෙහස එදා මා ගෙදරින් පිට වෙලා එන වෙලාවේ ඒ දෑසි අගින් වැටෙන කඳුළු ටික දැකලා පන්සලට ඇවිදින්න කාචීවරේ පුරවන වෙලාවේ අම්මගේ ඇස්වල කඳුළු වැටුණා. ඒ වැටෙන කඳුළු පිහදාලා මහාන වෙන්න කහචීවරේ පොරපු වෙලාවේ මට දැනුනේ මහා ගිනි ගොඩක් ඇඟට දාගත්තා වගේ. අනේ මගෙන් ශාසනයට වරදක් වෙයිද කියලා හිතට මහා බයක් දැනුණා. පින්වතුනි, උදේ දවල් දානේ වළඳන පුංචි හාමුදුරුවෝ මහරෑ 1-2 වෙනකන් බණ පොත් පාඩම් කරනකොට හැන්දෑවට අම්මා මතක් වෙලා අඬපු වාර ගණන අනන්තයි අප්‍රමාණයි. පුංචි කාලේ බඩගිනි කියලා අම්මා ළඟට යනකොට අවුරුදු 7ක් වෙනකම් මගේ අම්මා මාව තුරුලේ තියන් කිරි පෙව්වා. පින්වතුනි, තනපුඩුව කටේ තියලා පෝප්පු කිරි රස දැනෙනකොට මතක් වෙන්නේ කහචීවරේ පෙරෙව්වත් අම්මා නැති අඩුව හදවතට දැනෙනකොට ඒ අඩුව මේ ලෝකේ කාටවත්ම පුරවන්න බැරි එකයි. පින්වතුනි, පන්සලට ඇවිදින්න හැන්දෑවට බඩගිනි හැදුනහම පුංචි කාලේ ලොකු හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා හාමුදුරුවනේ මට බඩගිනි කියලා කියනකොට පුංචි කාලේ අම්මා තුරුලේ තියාගෙන හරහට වඩාගෙන පෝප්පු කිරි ටික වෙනුවට තාත්තා හරහට වඩාගෙන කවපු බත් කට වෙනුවට අපිට ලොකු හාමුදුරුවන්ගෙන් ලැබුණේ වේවැල් කෝටු නාරං සියඹලාතු මේ වයින් වැහිරි පාරවල් හිටිනක විතරයි පුතේ. හදවතට අවංකව හිතන්න අම්මා නැති අඩුව දැනුනේ එතකොටයි. අද මහාන ජීවිතයේ අවුරුදු 8කට පස්සේ මේ පුටුවේ වාඩි වෙලා අවුරුදු 23ක පුංචි හාමුදුරුවෝ ඔබට කියන්නේ අම්මා ළඟ ඉන්නකොට අම්මගේ අඩුව දැනෙන්නේ නෑ මගේ පුතේ. අම්මා නැති දවසටයි අම්මා නැති අඩුව දැනෙන්නේ. මේ ලෝකේ අම්මා කෙනෙක් දරුවෙක් බිහි කරන්න විඳින වේදනාව කොච්චරද කියලා ඔයාලා දන්නවනම් කවදාවත් අම්මා දිහා බලලා රවණ එකක් නෑ මගේ පුතේ. ඒ තරම් දුකක් අම්මාවරෝ මේ ලෝකෙට දරුවෝ බිහි කරන්න විඳිනවා. ඔය දැස් අඩවන්ව පියාගෙන මේ කියන ටික හොඳට අහන්න. අම්මගේ රූපය ඇස් දෙක ඉස්සරහාම වාගෙන මේ කියන ටික හොඳට අහන්න. අද ඔබේ අම්මා ජීවතුන් අතර සමහර විට නැතුව ඇති. අද ඔයාලා උතන වාඩි වෙලා ලස්සන ඇඳුම් පැළඳුම් ඇඳගෙන රස කෑම කන්නේ
ඔබගේ අම්මා දුක් විඳලා ඔබව බිහි කරපු හින්දා බව දන්නවද? අම්මා කෙනෙක් මේ ලෝකෙට දරුවෙක් බිහි කරන්න විඳින වේදනාව කොච්චරද කියලා ඔයාලා දන්නවනම් ඒ අම්මට කවදාවත් ඔයාලා රවල ඔරවන එකක් නෑ මගේ පුතේ. කුසට කලලයක් විදිහට අම්මගේ ආපු දවස් ඉඳන් අම්මා මිරිස් රහට කෑම ටිකක් කෑවේ නැහැලු. කුස තුල ඉන්න දරුවට දැවිල්ල හැදේ කියලා. උණු වතුර ටිකක් බිව්වේ නැහැලු. කුස තුල ඉන්න දරුවට රස්නේ දැනේ කියලා. හයියෙන් පාදේ තියලා ඇවිද්දේ නැහැලු. කුස තුල ඉන්න දරුවට රිදෙයි තුවාල වෙයි කියලා. නව මාසයක් ඔයාලගේ අම්මා කුස තුල ඔයාව දරාගෙන ඉන්න කාලේ පයින් ගහද්දි දඟලද්දි හැරෙද්දි අම්මා ඒ සියලු වේදනාවල් උහුලගෙන දරාගෙන ඉඳිය පුතේ. මේ ලෝකෙට ඔබව බිහි කරන වෙලාවේ අම්මට දැනිච්ච ප්‍රසූත වේදනාව ඉස්පිරිතාලේ ඇඳ වියලා අල්ලගෙන යටි කිරියෙන් කෑ ගහලා ඒ විඳ දුක දන්නවනම් අම්මා කවදාවත් අම්මා දිහා බලලා රවණ එකක් නෑ මගේ පුතේ. මේ ඇඟිලි තුරු රේල් පීල්ල උඩ තියාගෙන ඉද්දී කෝච්චිය ඇවිදින් අතපය හතර පොඩි කරගෙන යාවි. ඒ වේදනාව සිනහ වෙවි උහුලන්න පුළුවන්. අම්මා කෙනෙකුට දැනෙන ප්‍රසූත වේදනාව ඊටත් වඩා වැඩි මගේ පුතේ. ඉදි කට්ටක් අරගෙන ශරීරයට අනින්න දශමයක් ගානෙලේ වැක්කිරෙනකන් ඒ වේදනාව සිනහ වෙවි උහුලන්න පුළුවන්. අම්මට ඔබ බිහි කරන වෙලාවේ දැනෙච්ච වේදනාව ඊට වඩා වැඩි. බිහි කරපු දවසේ මූණ දැක්කහම අම්මා ඒ විඳ දේවල් දුක් අමතක වුණාලු. තුරුලේ තියාගෙන තනපුඩුව කටේ තියලා රතු පාට ලේ ටික සුදු පාට කිරි බවට හරවල පොවන ඔයාලගේ අම්මා කවදාවත් කිව්වේ නෑ පුතේ මේ බොන කිරිවල ණය ගෙවන්න කියලා. අම්මා ඒ කිරි පෙව්වේ ණයට නෙවෙයි හදවතේ ගලපු දරුසෙනෙහසට. ඒ මව් කිරි බීලා ටික ටික වැඩෙන ඔයාලා පුංචි කාලේ මහරෑ 1ට 2ට 3ට 4ට නැගිටලා අඬන වාරයක් ගානේ ඔයාලව තුරුළු කරලා නිදි කරපු හැටි ඔයාලට මතකද? පින්වතුනි, උදේ පාන්දර 3ට 4ට නැගිටලා උයලා පියලා නාවලා කවලා පොවලා අන්දවලා ආදරයෙන් ඔයාගේ අතින් අල්ලගෙන පාසලට අරන් ගිය හැටි මතකද? ඒත් එහෙම කරපු අම්මට අද දරුවෝ කතා කරන්නේ උඹ බං බලන්තෝ කියලා. අම්මා එකක් කියනකොට අම්මට එකට එක කියලා රවනවා. ඔරවල අම්මට බැනලා හිත පාරවනවා. ඒවැ විපාක කවදාවත් ගෙවල ඉවර කරන්න බෑ. අද ඔබ මෙතනට ඇවිත් බණ ඇහුවට අම්මා වෙනුවෙන් ඔබ මොනවද කරලා තියෙන්නේ? කසාද බැඳලා වෙන් වෙලා දරුමල්ලු හදාගෙන සත්මහල් ප්‍රාසාද හදපු ඔබ අඩු ගානේ මාසෙකට වතාවක් අම්මා බලන්න යනවද? චීත්තරෙද්දක් දීලා බත් කටක් කවලා අම්මව නාවනවද? එහෙම කරන්නේ නැත්නම් ඔබ අම්මා ඔබ වෙනුවෙන් කළ දේට ඔබ සදා ණය ගැති. පින්වතුනි, මල මුත්‍ර ටික සෝද සුවඳ පැනින් සෝදලා නාය මොක්කන් නොවි ඔළුව කිහිල් මොයක් නොවි හැදුවේ ආදරණීය අම්මයි කිරි ගාලා. එහෙම කරපු අම්මට රවණ ඔරවන හිත පාරවන දරුවන්ට ලැබෙන විපාක දන්නවද? ඔබ ඊළඟ භවයේ උපදීවි මනුස්ස ලෝකේ. හැබැයි මිනිස්සෙක් වෙලා නෙවෙයි. පාරේ තැන් වල කුණු කාණු වල ඇවිදලා මුළු ශරීරේ පුරාවට හොරි හැදිලා පැසව ඕජස් වැగిරෙන කුණු ගගහ පණුව වැක්කිරෙන තිරිසං සුනකෙක් වගේ උපදින්න ආසනම් අම්මට රවන් ටික වතාවක් ඒ හොඳටම ඇති පුතේ. හැමෝම මේ හඬ ඇහෙන තෙක් මාන ඉඳගෙන දෑත නල්ල මතට අරගෙන වැඳගන්න.
අත් දෙක නලල මතට අරගෙන දැස අඩවන්ව පියාගන්න. බිහි කරපු අම්මගේ රූපය ඇස් දෙක ඉස්සරහා මවාගෙන අම්මගේ රුව දිහා බලාගෙන කකුල් දෙක අල්ලලා දන ගහලා වඳින්න. අම්මගේ අත් දෙක අල්ලගෙන අම්මගේ ඇස් දෙක දිහා බලන්න. රත්තරන් අම්මේ, අද මං පන්සලේ පුංචි හාමුදුරුවන්ගේ බණ ඇහුවා. මන් දන්නවා කුසට කලලයක් විදිහට ආදා ඉඳන් මේ ලෝකෙට මාව බිහි කරන්න මගේ බුදු අම්මා කොච්චරනම් දුක් විඳලා ඇද්ද. උපන්න වෙලාවෙ තුරුලේ තියාගෙන කොච්චරනම් නලවන්න දුක් විඳලා ඇද්ද. රතු පාට ලේ ටික සුදු පාට කිරි බවට හරවලා මට කොච්චරනම් පොවන්නට ඇද්ද. අතපය කිරි ගාලා කොර නොවි ඇද නොවි හදපු අම්මේ, මන් නොදැනුවත් කමින් අම්මට රවල ඔරවල බැනලා ඇති. ඒ නොදැන කරපු වැරදි වලට ලක්ෂ වාරයක් සමා වෙන්න. අදින් පස්සේ කවදාවත් අම්මා දිහා බලලා මම රවන්නේ නෑ කියලා පන්සලේ බණ මඩුවේ පුංචි හාමුදුරුවෝ ඉස්සලහා පොරොන්දු වෙනවා. මෙච්චර කාලයක් අම්මගේ හිතට දුකක් දැනුණා නම්, වේදනාවක් දැනුණා නම් මට ලක්ෂ වාරයක් සමා වෙන්න. මගේ අම්මා මේ පින් අරන් බුදු වේවා කියලා මේ කවි ටික කියනකොට අම්මගේ ගුණ සිහි කර කර වඳින්න. රත්තරන් අම්මා බුදු වේවා කියලා. උදේ පාන්දර නැගිටපු තාත්තා කහට කෝප්පේ බීලා ගෙදරින් පිට වෙලා ගිහින් අමෝරා වැස්සේ ගිනි කාස්ට කව්වේ වැඩ කරන්නේ. තාත්තගේ බඩ පුරවන්න නෙවෙයි පුතේ. රසයි කියලා ඉල්ලන කෑම ටික ඉල්ලනකොට අපට බඩගිනි නිවන කෑම ටික ගෙනත් දෙන්නේ තාත්තා හම්බ කරන මුදලින්. ඒ මුදල නැත්තම් අපි ලස්සන ඇඳුම් අඳින්නේ නෑ මගේ පුතේ. ඒ තාත්තට කොච්චරනම් රවල ඔරවනවද. ඒ වැරදි වලට සමාව ගම්මු. රත්තරන් තාත්තා බුදු වේවා කියලා මේ කවි කියද්දී එක එක කවිය අවසන් වෙනකොට සාදුනාද හඬ පතුරවලා මේ උතුම් පින්කම අපි නිමා කරමු. මව්පිය ගුණ මෙලෙසට සිහිපත් කරමින් දස මාසයක් කුස තුල මා දරෝ අම්මා රතුලේ සුදු කිරි පෙව්වා මගේ අම්මා. හරි මාවත මේ කියා පෙන්නු මගේ අම්මා. මතු භවයක බුදු වේවා ආදරේ මගේ අම්මා. දම් කොඩ ටික සුරේ සුරේ
හැවලෝ මගේ අම්මා වළඳේ තිබුණ හොඳම කොටස කැවුවෙත් මගේ අම්මා හරි මාවෙත මියයි කියා පෙන්නු මගේ අම්මා මතු භවයක බුදු වේවා ආදර මගේ අම්මා පුංචි කාලේ මගේ අතින් වැරදි වුණා අම්මේ හිතරි දෙනා වචන කියලා රවන්න ඇති අම්මේ නොදැන කරපු වැරදිවලට සමාවෙන්න අම්මේ මේ පිංගෙන මතු බුදු බව ලබා ගන්න අම්මේ දහඩිය කැට පොළොවේලා දුක් විඳී මගේ පියා ගිනි ආවුවේ වැඩ කරලා මුදල් සෙව්ව පියා ඉල්ලනම දේගෙන වෙත් දුන්නෙත් මගේ පියා මතු භවයක බුදු වේවා ආදර මගේ පියා නුඹටත් මම වැරදි කළා ආදර මගේ තාත්තේ හිතරි දෙනා වචන කියලා රවන්න ඇති තාත්තේ ඒ සියලුම වැරදිවලට සමාවෙන්න තාත්තේ මේ පිංගෙන මතු බුදු බව ලබා ගන්න තා
සාදු කියන්න හැමදෙනාම නැවත වතාවක් සාදු කියන්න. අද දවසේදී මේ උතුම් කටයුත්ත සිද්ධ කරලා පින් රාශියක් සිද්ධ කරගත්තු අවස්ථාවේ අවසාන වශයෙන් දැන් සිහිපත් කරගනිමු. කෞවිමය දේශනාවක් ශ්‍රවණය කරලා ඔබේ සිතට මව්පියන්ගේ වටිනාකම පිළිබඳව හදවතට දැනුණු ඒ උතුම් සෙනෙහස හදවත තුල දරාගෙන මේ පින්කම් මාලාවටම සම්බන්ධ වෙලා මේ කටයුතු සංවිධානය කළ ආදරණීය සහෘද මේ ජනතාව මේ දායකාවන් හැම දිනාටම මේ පුණ්‍යානුමෝදනාත්මක අවස්ථාවේ නම් නොකියා සෑම දිනාට පින් දෙමින් විශේෂයෙන්ම මේ කටයුතු වලට දායකත්වයේ දරමින් සහයෝගයේ දෙමින් ශ්‍රමය ලබා දෙමින් කටයුතු කළ හැම දිනාට පුණ්‍යානුමෝදනා කරමින් අද දවසේදී මේ උතුම් පින්කම නිමාවටපත් කරනවා. බණ ඇසූ හැම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයේ පිණිස මේ ධර්මානුශ්‍රී පින්කම හේතු පාරමිතාවක්ම වේවා කියලා හැම දිනාම සාදු කියලා ප්‍රාර්ථනා කරන්. අවසාන වශයෙන් අපි මෙලෙස ප්‍රාර්ථනා කරමු. දුක්ඛින් පෙලෙන සත දුක්ඛින් මිදෙත්වා බියෙන් පෙලෙන සත බියෙන් මිදෙත්වා සොවින් තැවෙන සත සොම්නස් වෙත්වා සෑම දිනා ලොව සුවපත් වෙත්වා සෑම දිනා ලොව නිවන් දකිත්වා. විහාරස්ථානයේ සම්බන්ධ වෙන හැමෝටම පන්සලේ දුරකථන අංකය දන්නේ නැත්නම් මතක තියාගන්න පහසු නම්බරේ මේ. ඔබ හොඳට මතක තියාගෙන පන්සලට ඔබට අවශ්‍ය දේ ඔබ අප සමග කතා කරලා කටයුතු කරන්න. සටහන් කරගන්න දුරකථනයේ මේ අපේ දුරකථන අංකය. කීමට යමක් ඇත්නම් විස්තරය තිබෙනා ඔබේ සොවිසල් ඔය බුදු පැනය ගෙන එමට ඇතොත් ඒ ආරාධනයේ පවසමි ඔබට මගේ මොබිටෙල් නම්බරය බින්දුව හත එක දෙක ඔබ මුලට යොදන්න 73යි 83යි ඊළඟට යොදන්න එකේ දෙකක් නම්බරේ අවසානයේ යොදන්න විජිත සමිදු කියලා ඉති